අප්ස්ටේට් නිව්යෝක් වල තියෙනවා දූපත් ගොඩාක් එකතු කරලා හැදිච්ච එක නගරයක්. ඉතින් ඒකට නම දාලා තියෙන්නේ 1000 Island කියලා. ඇත්තටම 1000 Islands තියෙනවද දන්නේ නැහැ. මේකේ කොටසක් කැනඩාත් අයිති වෙනවා ඇති. පිටිපස්සේ මේ ඇමරිකන් බෝට් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඔව් ඇමරිකන් සයිඩ් එකේ. ඒ වගේම මෙතනට කැනඩියන් සයිඩ් එකෙනුත් මේ බෝට් එක එනවා. දාස් ගානක් මිනිස්සු දවස ගානේ මේ ස්ථානය නරඹන්න එනවා. මොකද්ද මෙතන තියෙන විශේෂත්වය? පේන ඇති මගේ පිටිපස්සේ තියෙනවා මාලිගාවක්. ඇත්තටම මේක සාමාන්‍ය මිනිස්සෙක් හදපු මාලිගාවක්. මේකේ කාමර 127ක් තියෙනවා. මේක බෝල්ට් කියන ඒ අයිතිකාරයන් විසින් එයාගේ වයිෆ්ට හදපු මාලිගාවක් තමයි මේක. ඉතින් මේකේ කතාව පොඩ්ඩක් කිව්වොත් හරිම ඉන්ට්‍රස්ටිං. ඊට ඉස්සෙල්ලා පෙන්නන්න මේ අපි ආපු අංකල් සෑම් බෝට් එක. ස්මෝල් ක්‍රූස් එක, පොඩි ක්‍රූස් එකක්. ඉතින් මේක ගැන විස්තර චුට්ටක් කියන්න. හරිම ඉන්ට්‍රස්ට් ලයිව් ස්ටෝරි එක, බයෝග්‍රැෆි එකක් තමයි. මෙයා ඇත්තටම රෂියන් කෙනෙක් නිව්යෝක් සිටි එකට ඇවිල්ලා හිමීට වැඩක් හොයාගෙන යනකොට මෙයා හොටල් එකක කිචන් එකේ තමයි ඉතින් ඔය පිගන් හොදන වැඩේ තමයි ඉස්සෙල්ලාම පටන් ගන්න තියෙන්නේ. ඕම වැඩ කර ඉන්න ගමන් මෙයාට ඉතින් ගෑල්ලමෙක් එහෙම සෙට් වෙලා බලනකොට මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ තාත්තත් මේ හොටල් වල ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් ඉඳලා මෙයාට chance එකක් හම්බෙනවා. මේ පස්සේ ෆාදර් ඉන් ලෝ වෙන කෙනා මෙයාව ස්ටුවර්ට් කෙනෙක් විදියට ප්‍රොමෝට් එකක් දෙනවා. ඉතින් මෙයා ස්ටුවර්ට් කෙනෙක් විදියට ප්‍රොමෝට් එකක් අරගෙන මෙයා එතන හොඳට වැඩ කරගෙන ඉන්නකොට මෙයා හරි ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කතාව කියන්නේ ඉස්සලා තේරෙන්නේ නැති. මේ පිගන් හොදපු කෙනෙක් ගෙන මේ මාලිගාව මොන වගේ ස්ටෝරි එකක් වෙන්නේ නැද්ද කියලා. හරි. ඉතින් මොකද වෙන්නේ? මෙයා හරි ෆේමස් හොටෙලිය කෙනෙක් වෙලා ඉන්නකොට මෙයා දවසින් දවස මේ සයිට් එකේ උඩටම ගිහිල්ලා මොකද වෙන්නේ? මෙයා මැනේජර් කෙනෙක් බවට පත් වෙනවා. පස්සේ මෙයා මෙයා හොටල් දෙකක මැනේජර් කෙනෙක් බවට පත් වෙනවා. මෙයා තමයි හොටල් එකට අලුතෙන් දේවල් ට්‍රේනින් මිනිස්සුන්ව ට්‍රේන් කරන දේවල් ගෙස්ට්ලාට වෙල්කම් එකක් දෙන්න ඕනේ. ඉතින් හැමදේම පුරුදු කරලා වෙනසක් කරපු කෙනෙක්. ඉතින් මොකද වෙන්නේ? මෙයාට කාලයක් යනකොට හොඳට සල්ලි. මෙයා හිමීට පටන් ගන්නවා මෙයාගේ බිස්නස් එකක්. මොකද්ද? මෙයා ෆාම් එකක් පටන් ගන්නවා. ෆාම් එක ඇවිල්ලා නිකන් මේවා විතර නෙමෙයි. මෙයා කුකුල්ලුන්ගෙන් තමයි පටන් ගන්න. හැබැයි මෙයා බැටළුවෝ, කුකුල්ලු, තාරාවෝ, ටර්කි, කලුකුන්, අශ්වයෝ, හරක් ඔය ඔක්කොම හිමීට මේවා කරලා මොකද මෙයාට කනෙක්ෂන් එක තියෙන හින්දා මේ හොටෙල්ස් එක මෙයා ඒක සප්ලයි කරනවා. මෙයා සෑහෙන සල්ලි උප කරන ගමන් මෙයා වටපිටාවෙන් ඉඩක් ගන්නවා. කොහොමම ඉන්නකොට මෙයා දවසක් එනවා ෆැමිලි එකත් එක්ක මේ අප්ස්ටේට් නිව්යෝක් වල 1000 Island කියන පැත්තට සමර් එකට ඇවිල්ලා මෙහෙ හවුස් එකක් රෙන්ට් කරලා ඉඳලා යනවා. මෙයා මේ පැත්තට හරි ආස කරනවා. වයිෆ් එහෙම හරි ආස කරන හින්දා මොකද වෙන්නේ? මේක ඒ දවස්වල ඉඳන්ම මේ පොඩි දූපත් තියෙනවා මෙතන. සාමාන්‍ය චූටි වර්ගාඩි 10 දූපතුත් තියෙනවා. එක දූපතක් විදිහට පිළිගන්නේ ඒ දූපතට අඩුම ගානේ එක ගහක් හරි තියෙනවා. ලොකු ගහක්. ඒ දූපත් මෙතන විකුණන්න තියෙනවා. අදටත් විකුණන්න තියෙනවා. ඉතින් මෙයා මොකද කරන්නේ? මෙන්න මේ දූපත සම්පූර්ණයෙන් සල්ලි දීලා ගන්නවා. අරගෙන මේක 1900 දී මෙයා මිලදී අරගෙන 1904 වෙනකම් මේ පේන ලොකු මැන්ෂන් එක වඩා කියන්න ඕනේ මේක කැස්ටල් එක. අද කියන්නේ කැස්ටල් එකක් කියලා. ඉතින් මේක නිර්මාණය කරනවා. මෙයා ගොඩනගනවා.
මේක මෙයා ගොඩ ගන්න ඇතරම මෙයාගේ වයිෆ්ට ටෑග්ගක් විදියට. හැබැයි මාර වැඩක් වෙන මේක ඇස්ටල් එක සම්පූර්ණ කරන්න මාස 2ක් තියෙද්දි මොකද වෙන්නේ? මෙයාගේ වයිෆ් නැති වෙනවා. ඉතින් හරි අවාසනාවන්ත ලෙස මේ සිදුවීමත් එක්ක මෙයා කඩා වැටලා මෙයා මොකද කරන්නේ? සම්පූර්ණයෙන්ම අන්තිම ටික හදන්න තිබ්බ අන්තිම ටික උනත් මේක හැදුවේ වයිෆ් වෙනුවෙන්. දැන් වයිෆ් නැති හින්දා මෙයා මේක එතනම නතර කරලා මේ සම්පූර්ණ දූපත අතහැරලා යනවා. ආයි කවදා කතාවේ නැහැ. ඉතින් නමුත් මෙයාට මේක ඇත්තටම මෙයාගේ වයිෆ්ට අවුරුදු 45 දී තමයි වයිෆ් නැති වෙන්නේ. ඒ වෙනකොටත් එයාට ළමයි හිටියා. ඉතින් අපි ඇතුළට ගියාම බලමු. ගොඩක් දේවල් ලස්සන දේවල් තියෙනවා. මම ඇතුළට ගිහලා තියෙනවා. කාමර කම්ප්ලීට් කාමර අපිට අද බලන්න පුළුවන්. මේක මොකද මේ ගරා වැටෙන තත්යකට ආව වෝල්වෝ එක කාලේ එහෙම ඇත්තට මේක සෑහෙන අබලන් තත්යකට ගිහලා තිබුණා. නමුත් මොකද වෙන්නේ? රජයට මේක පවරගෙන මේක මිනිස්සුන්ට බලන්න පුළුවන් තැනක් විදියට මේක චේන්ජ් කරලා අද දහස් ගණන් මිනිස්සු මේක බලන්න සාමාන්‍ය මිනිස්සෙක් හදපු මාලිගාවක්. ඉතින් ලස්සන ස්ටෝරියක් එක්ක අපි දැනගෙන ඇතුළට යනවා බලන්න. මම මේ වීඩියෝ එකට ඇඩ් කරන්නම් පොඩි ක්ලිප්ස් ඇතුළට යන ගමන් බලන්න. පුළුවන් වුණොත් එන්න මේක වෝටර්ලූ වල ඉඳලා මයිල්ස් 25ක් 30ක් එහෙන් තියෙන්නේ. ඒක ඇත්තටම මේක කැනඩා බෝඩර් එකේ තියෙන්නේ. අපි දැන් බෝට්ටුවර එක ගියාම අපිට බලන්න පුළුවන්. අතන මෙතන ඉඳලා අපි බෝට්ටුවර ගිහිලා ආවේ කැනඩා එහා පැත්තේ. අපි ක්‍රොස් කරනවා කැනඩියන් ඕෂන් එක. ඒ මුහුදු තීරය අපි ක්‍රොස් කරලා ගෙනියනවා. ඔයගලන්ට එන්න පුළුවන් කැනඩියන් පාස්පෝර්ට්වත් වීසාවත් අවශ්‍ය වෙන්නේ නැහැ. බෝට් එකේ ගිහලා බෝට් එකේ එන්න නිසා. ඉතින් ඒ සයිඩ් එක ගිහිල් මෙතන තමයි බලන්න පුළුවන් ඇමරිකාවේ ඉඳලා කැනඩාවට තියෙන බ්‍රිජස් වලින් තියෙන ලොකුම දිගම බ්‍රිජ් එක තියෙන්නේ මෙතන. ලොකුම නෙමෙයි දිගම බ්‍රිජ් එක තියෙන්නේ මෙතන. මයිල්ස් 8ක් තියෙනවා ඒ බ්‍රිජ් එක. ඒ බ්‍රිජ් එක අපි යටින් යනවා. ඉතින් කැනඩා USA දෙක ළඟ පේනවා. එතන බෝඩර් ප්‍රොටෙක්ෂන් තියෙනවා. ආරක්ෂාව තදින්ම තියෙන තැනක්. නමුත් මේ ඔයගොල්ලෝ අංකල් සෑම් බෝට් ටුවර්ස් එකේ ආවොත් ඔයගලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. US වීසා විතරක් තියෙනවනම් අනිවාර්යයෙන් හරිම ලස්සන තැනක්. මිලියනර්ස්ලා බිලියනර්ස්ලා ජීවත් වෙන තැනක්. ඒගොල්ලන්ගේ ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් විදියට ඒගොල්ලෝ ඈත පේන හැම දූපතක්ම ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් විදියට තියාගෙන ඉන්නේ. ඉතින් මේකේ කතාව හරි අමුතු කතා තියෙන්නේ. ඉතින් ඔගොල්ලෝ මෙතනින් එළියට යන පළවෙනි තැනදීම දකින පළවෙනිම දූපතේ කතාවත් හරි අමුතු දෙයක්. ඒ අයිතිකාරයාගේ නම ඇවිල්ලා ඒබ්‍රහම් කියලා කෙනෙක්. ඉතින් එයා මේක අරගෙන වැඩි කාලයක් යන ඉස්සෙල්ලා එයාගේ පවුල ළමයි හැමෝම ටයිටනික් නැවේ ගිහිල්ලා නැති වෙච්ච කතාවක් තියෙනවා. ඉතින් ඒ වගේමයි තව කට්ටිය මෙතන මෑතකදී මිලදී ගත්ත දේවල් තියෙනවා. ගොඩක් කතා මුළු පැය දෙකක විතර මේ බෝට් ට්‍රිප් එක ඇතුළතදී සෑහෙන දේවල් අතීත කතාවල් සෑහෙන ඉතිහාසයට සම්බන්ධ වෙන මනුෂ්‍යයන්ගේ ස්ටෝරිස් මේ තවුසන් අයිලන්ඩ් එක හරහා තියෙනවා. දැනගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ පරම්පරාවට එන මේ ප්‍රොපර්ටිස්. ඒ තරම් නෙමෙයි තවත් දෙයක් තියෙනවා. ඕගොල්ලෝ අහලා ඇති ෆේමස් සෝස් එකක් තියෙනවා. තවුසන් අයිලන්ඩ් කියලා. මාර වැඩේ කියන්නේ මමත් එනකන් දැනගෙන හිටියේ නෑ. ඒ තවුසන් අයිලන්ඩ් කියන සෝස් එක ඉන්වෙන්ට් කරන්නේ මෙහෙ තමයි. ඉතින් ඒ තවුසන් අයිලන්ඩ් සෝස් එක මම වීඩියෝ එකේ පෙන්නන්න. කෙසේදත් ඒ නම දාලා තියෙන්නේ මේ තවුසන් අයිලන්ඩ් වලින් ඒක ආපු නිසා. හරි. ඉතින් අද දවසේ මේට එන්න විශේෂම හේතුව ඇවිල්ලා මගේ පොඩි දුවගේ උපන්දිනය ලීසාගේ. ගිය අවුරුද්දෙත් අපි ලීසාගේ උපන්දිනේට
නිවියොක්කොල ලොකුම සූ එකට ගියා බෆලෝ සූ එක. ඊට ඉස්සෙල්ලා අවුරුදු රීසගේ බර්ත්ඩේ එකට අපි හිටියේ ඇත්තටම ෆ්ලොරිඩා වල ඩිස්නිලෑන්ඩ් එකේ. ඉතින් අදත් එයාගේ දවස හින්දා අපි ආවා. කට්ටිය ඔක්කොම ඇවිල්ලා වැඩ බරටම වැඩ කට්ටිය සමහරවල් තේනාදී birthday girl. Happy birthday, darling. එහෙනම් තවත් වීඩියෝ එකකින් මම හමු වෙනවා. එතන එහාට මේ කැස්ටල් එක ඇතුලේ වීඩියෝ ටික එකතු කරන්න. එහෙනම් ගිහලා එන්න හැමෝටම බය.